ඔන්න එකෝමත්තික කාලෙක එක්තරා ගමක රණේ කියලා මිනිස්සෙක් ජීවත් වුණා. රණේට හිටියේ එයාගේ අම්මයි බිරිඳයි පුතයි දුවයි. ඉතින් රණේ කුලී වැඩ කරලයි තමන්ගේ දරු පවුල බලා ගත්තේ. මාල ඇයි ඔයා දුකින් වගේ මොනවා හරි ප්‍රශ්නයක්ද? මොනවා කියලා කියන්නද? හාල් ලැටයක්වත් ගෙදර නෑ. හාල් ඔක්කොම ඉවරයි. ඊයේ ඔයාගේ අම්මා බඩගිනි කියලා කන්න ඉල්ලුවා. එතකොට මට කියන්න මොනවද කියලා හිතාගන්න බැරි වුණා. අම්මේ උයන්න ගෙදර හාල් නෑ. ඒ නිසායි උයන්න බැරි වුණේ. පුතා එනකොට සල්ලි අරන් එයි. හාල් අරන් උයලා දෙන්නම් කියලා කිව්වා. එතකොට අම්මා මං ගෙදර තත්ත්වය දන්නවා. ඒත් මට බඩගින්න ඉවසන්න බැහැ කියලා කිව්වා. ඒ නිසා මං එහා ගෙදරින් හාල් ණයට අරගෙන ඇවිත් උයලා දුන්නා. මට සමා වෙන්න. ඇයි ඔයා සමාව ඉල්ලන්නේ? ඔයා මොකද්ද කරපු වැරැද්ද? අපිට මොනතරම් ප්‍රශ්න තිබුණත් අනිත් අයට අතපාන්න හොඳ නෑ කියලා ඔයා කියලා තියෙනවා. ඒත් අම්මට වයසයිනේ. එයා දැන් පොඩි ළමෙක් වගේ. එයා බඩගිනි කියලා කියනකොට මට ඉවසන්න කියලා කියන්න බෑ. ඒ නිසායි වෙන කරන්න දෙයක් නැතිව මං ණයට හාල් අරන් අම්මට උයලා දුන්නේ. මාන් නිසායි මේ හැමදේම. මන් නිසා ඔයාලා ගොඩක් දුක් විඳින්නේ. ඇයි අනේ ඔයා දුක් වෙන්නේ? අපිට හොඳ කාලයක් එයි. හැමදේම වෙන්නේ හොඳටයි. දැන් අපි දුක් විඳට අපිටත් කියලා හොඳ කාලයක් එයි. අපි ගාව සල්ලි නැති වුණාට අපිට හොඳට මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන්. කවුරු හරි මට රස්සාවක් දුන්නොත් මං හොඳට වැඩ කරනවා. හෙට මට රස්සාවක් හම්බ වෙයි. සල්ලි හම්බුන ගමන් මොනවා හරි අරගෙන එන්නම්. ඔහොමම දවස් දෙකක් ගෙවුණා. එදා රෑ ගොඩාක් ලොකු වැස්සක් වැස්සා. ඒ වැස්සේ රණේ ගොඩක් මහන්සි වෙලා ගෙදර ආවා. ඔයා ආවද? මං ගොඩක් බය වුණා. මේ මහා වැස්සේ ඔයා කොහේ හරි අතරමං වුණාද කියලා මං බය වුණා. මං නෑවිත් ඉන්නවද? මට මේ ගෙයි ඔයාලයි විතරයි තියෙන්නේ. අද මට හාල් ගෝනි උස්සන රස්සාවක් හම්බ වුණා. හාල් ගෝනි උස්සලා මට ගොඩාක් ඇඟ රිදෙනවා. අනේ අද ඔයා ගොඩක් මහන්සි වුණාද? ඔව් මාලා අද ගොඩක් හොඳ දේකුත් සිද්ධ වුණා. මුදලාලි මට රුපියල් 200ක් දුන්නා. මාත් එක්ක වැඩ කරපු කාටවත් සල්ලි හම්බ වුණේ නෑ. හෙට දෙන්නම් කියලා කිව්වා. දෙවියෝ තමා අපි දිහා බලලා තියෙන්නේ. අද බඩ පිරෙන්න කන්න මේ සල්ලි දෙන්න මුදලාලිට හිත දීලා තියෙන්නේ. ගොඩාක් සතුටුයි අනේ. අද අපිටයි ළමයිටයි ඔයාගේ අම්මටයි ගොඩාක් හොඳට බඩ පිරෙන්න කන්න පුළුවන්. අද දුක් වෙන්න දෙයක් නෑ. අද හොඳට කන්න පුළුවන්. ඒත් හෙට ඉඳන් අපේ තත්ත්වය පරණ විදිහටම වෙයි. මං ඔයාගෙන් දෙයක් අහන්නද? අහන්න. තවත් කොච්චර කාලයක් මේ විදිහට ජීවත් වෙන්නද? මේ පොඩි ගෙදර මුදලාලිගෙන් ණයට සල්ලි අරන් එයාට වහල් විදියට ජීවිත කාලෙම ඉන්න ඕනේද? මටත් ඒ ගැන දුකයි. ඒත් මොනවා කරන්නද? ඔයාම කියන්නකෝ. පිටගමකට ගිහින් ජීවත් වෙන්න හැදුවත් ඒකත් කරන්න බෑ. ඔයා තනියම මහන්සි වෙනවා. මං හරි රස්සාවකට යන්න හිතුවත් ඔයාගේ අම්මට සනීප නෑ. එයාව දාලා මට වැඩට යන්නත් බෑ. ඒ හින්දා දුක් වෙනවා මිසක් වෙන මොනවා කරන්නද? අපිටත් කියලා හොඳ කාලයක් එයි මාලා. ටිකක් ඉවසන් ඉන්නකෝ. කවුරු මොනවා කිව්වත් ගණන් ගන්න එපා. අපි අඳුර ජීවත් වුණත් අපිට එළිය දෙන්න පහනක් තියෙනවා. ඒක තමා අපි අතර තියෙන ආදරය. ආදරේ කවදාවත් පරාද වෙන්නේ නෑ. මාත් ඒ විශ්වාසයෙන් තමයි ජීවත් වෙන්නේ. හෙට පාලාවොත් තව ටික දවසකින් ඔයාගේ ණය කොම පියවන්නම් කියලා කියන්න. හරි. ඊළඟ දවසේ උදේ රණේ රස්සාවක් හොයාගෙන ගියා. එතකොට පාල රණේව නවත්තලා මොකද රණේ ගොඩක් සතුටින් ඉන්නවා වගේ. එහෙම නෑ මහත්තයා. මගේ ණය කවදද පියවන්නේ? මාස 6න් ණය පියවනවා කියලා කිව්වනේ. ඒත් තවම සතයක්වත් ආපහු ගෙවලා නෑනේ. මහත්තයා මට ටික කාලයක් දෙන්න. දැන් මගේ ගෙදර තත්ත්වය හොඳ නෑ. කන්න හාල් ඇටයක්වත් නෑ. ණය කොහොම පියවන්නද? ටික දවසකින් කොහොම හරි ණය පියවන්නම්. කොහොම හරි තව මාසයක් ඇතුළත ඔක්කොම ණය ටික පියවන්න ඕන. එච්චරයි මම ඔයාලට කියන්නේ. නැත්නම් ගමේ හැමෝම ඉස්සරහ ඔයාව ලැජ්ජ කරනවා. නෑ මහත්තයා එහෙම වෙන්න මං ඉඩ තියන්නේ නෑ. ඔහොමම ටික දවසක් ගියා. දවසක් රණේ කුඹුරේ ඉඳන් ගෙදර එනකොට
වයසක මිනිස්සෙක් කලන්තේ දාලා බිම වැටිලා හිටියා. ඉතින් ඒක දැකපු රනේ ඒ මිනිස්සයාට මූණට වතුර ටිකක් ඉහලා එයාව ඉන්දෙව්වා. "මහත්තයා කවුද? මොන ගමේද? ඔය මහ අව්වේ කලන්ත දාලා වැටිලා ඉන්නේ. අපේ ගමේ මොනවා හරි වැඩකටද ආවේ?" "මගේ නම විජය. අල්ලපු ගමේ ඉන්නේ. මම වෙළඳාම් කරනවා. අද නගරෙට ගිහින් බඩු ටික විකුණලා ඒ සල්ලි ටික අරගෙන මගේ ගමට යන ගමන් හිටියේ. ඒත් මගදී හොරෙක් ඇවිත් මගේ සල්ලි ටික හොරකම් කරගෙන ගියා. මං දැන් මොනව කරන්නද?" මහත්තයායි තනියම යන්නේ. කාව හරි එක්කන් එන්න තිබුණානේ. මේ කාලේ අවංක අය කොහෙද ඉන්නේ? හැමෝම මං ගාව තියෙන දේවල් උදුර ගන්නයි බලන්නේ. ඒ නිසා තමා මං කාවවත් වැඩට ගන්නෙ නැතුව හැම වැඩක්ම තනියම කරන්නේ. ඒත් අද මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ මං. "මහත්තයා දුක් වෙන්න එපා. මහත්තයාගේ සල්ලි මහත්තයාටම හම්බ වෙයි. මහත්තයා අවංකව මහන්සි වෙලා හම්බ කරපු සල්ලි අනිවාර්යෙන්ම මහත්තයාටම ලැබෙයි." "හරි පුතේ මං ගිහින් එන්නම්." "තනියම ඔයා කොහොමද යන්නේ? ඉන්න මාත් එන්නම්." "ඔයා නම් දකිනකොටත් හොඳ කෙනෙක් වගේ. බැලුම් බැල්මට මගේ පුතා වගේමයි. එන්න අපි යමු." "ඔයාගේ පුතා දැන් කොහෙද ඉන්නේ?" "මගේ පුතා පොඩි කාලෙම නැති වුණා. එයා නැති අඩුව මට ගොඩක් දැනෙනවා. ඔයා වගේ අයව දකිනකොට මට මගේ පුතාව මතක් වෙනවා. එයා පණ පිටින් හිටියොත් එයාටත් ඔයාගේ වයස ඇති. මාව ඔයාගේ පුතා කියලා හිතා ගන්නකෝ." "හරි මං යන්නම්." "ගේ ඇතුළට ඇවිත් යන්නකෝ." "නෑ දැන්ටමත් පරක්කුයි. මගේ ගෙදර අය මං එනකම් බලන් ඇති." "හරි කමක් නෑ. වෙන දවසක මේ පැත්තට ආවොත් ඇවිල්ලාම යන්න." "හරි." ඉතින් දවසක් රනේ ගමේ හැමෝම එක තැනකට රැස් කළා. "මං මේ ගමේ හැමෝවම මෙතනට රැස් කළේ කාරණාවක් කියන්නයි. එහා ගමේ පාල කියලා වෙළෙන්දෙක් ඉන්නවා. එයාගේ සල්ලි හොරකම් කරලා තියෙනවා. එයාගේ හොරකම් කරපු සල්ලි කවුරු හරි ගෙනත් දුන්නොත් එයාගේ බිරිඳ ඒ කෙනාට තෑග්ගක් දෙනවලු. ඔයාලා කවුරු හරි ඒ හොරා ගැන දන්නවනම් එයාව එක්කන් එන්න. ඔයාලට සල්ලි වගේම ගෞරවයක් ලැබෙයි." දවස් දෙකකට පස්සේ සමන් කියන කෙනා ඇවිත් රණේව හම්බ වුණා. "රනේ ඔයා කියපු ඒ සල්ලි මං අරගෙන ආවා. ගිහින් එයාටම දෙමුද?" "ඔව් එයාගේ සල්ලි මොකටද අපි තියන් ඉන්නේ. ඒත් මට ඇත්ත කියන්න. මේ සල්ලි ටික ඔයා නේද හොරකම් කළේ? ඇයි මෙහෙම කළේ? ඔයා කළේ වැරැද්දක් කියලා ඔයා දන්නේ නැද්ද? සල්ලි හම්බ කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ඒත් ඇයි මේ විදිහට අනිත් අයට දුකක් දීලා සල්ලි හම්බ කරන්නේ? එච්චර වයසක මිනිස්සයා මහන්සි වෙලා සල්ලි හම්බ කරනවා. තරුණ ඔයා ඇයි මහන්සි වෙන්නේ නැතුව හොරකම් කරන්නේ? මීට පස්සෙවත් හැදෙන්න." "මට සමා වෙන්න රනේ. මං ඊට පස්සේ මෙහෙම කරන්නේ නෑ." ඉතින් රනේ සමන්ව විජය ළඟට එක්කරගෙන ගියා. සමන් එයා කරපු වැරැද්දට විජයගෙන් සමාව ඉල්ලුවා. "ඔයා මොන වැරැද්ද කළත් දැන් ඒක පිළිගත්තනේ. ඒකම ලොකු දෙයක්. රනේ ඔයා ගොඩක් හොඳ කෙනෙක්. ඔයා වගේ කෙනෙක්ව දකින්නවත් නෑ. ඔයාලා දෙන්නට මං රස්සාවක් දුන්නොත් කරනවද?" "ඔව් අපි කරන්නම්." ඉතින් දෙන්නම විජය ළඟ වැඩ කළා. ටික දවසකින්ම රණේගේ පවුල හොඳ තත්වයකට ආවා. තමන්ටම කියලා ගෙයක් හදාගෙන තමන්ගේ දරු පවුලත් එක්ක රනේ සතුටින් ජීවත් වුණා.